අයිබන් සිළුම දෙනාට මේ තරම් සියුමැලිද කළුගල් හිතන්නටවත් බැරි නිසා මම කියා අවුකන බුදුන්ටත් දැස්තුන් මිනිසා සොයා දැස්තුන් මිනිසා සොයා ඔයගලන්ට මතක ඇති මං දවස් දෙක තුනකට කලින් තව වීඩියෝ එකක් කරා මේ 7/8 තාලය ගැන. නැත්තම් 7/8 ටයිම් සිග්නේචර් එකට අනුව වාදනය වෙන තාල ගැන. ඉතින් මම එතනදී ප්‍රකාශ කරේ ඒ තාලයට නිම වෙන හැම ගීතයක්ම වගේ හරිම ලස්සනයි. හරි ඉක්මනට ජනප්‍රිය වෙන මිනිස්සු අතරට යනවා. ඉතින් මම ඒක තමයි එතනදී කිව්වේ ඒ තාලයත් නිකන් ගීතයක් වගේම තමයි කියලා. ඉතින් එදා පොරොන්දු වුණා වගේ ඔන්න මම අද එක ගීතයක් උදාහරණයක් විදිහට ගත්තා. මේ තරම් සියුමැලිද කළුගල්. ඔයගොල්ලෝ දන්නවනේ ගීතය කොච්චර ප්‍රසිද්ධද කියලා. ඉතින් මේකත් නිමලා තියෙන්නේ 7/8 තාලයට. ඉතින් මේ පළවෙනි උදාහරණය. ඒකම කියන්න ඕනේ මේ 7/8 ඔය ඉලක්කම් දෙකෙන් කියවෙන්නේ යම්කිසි රිද්මයක් ඇතුලේ ස්වර වාදනය වෙන්න ඕන ආකාරය. ඒ කියන්නේ ටයිමින් එක මොන කාලයකට අනුගත වෙලාද ඒ ස්වර වාදනය වෙන්න ඕන කියලා. නැත්නම් කාලය පිළිබඳ පොඩි නීතියක්. ඉතින් ඒ නීතියට අනුව අපි යම් ස්වර රටාවක් හරි මොකක් හරි ඉදිරිපත් කරොත් අනිවාර්යෙන් එකකින් බිහි වෙන්නේ ඒ 7/8 කියන තාලය තමයි. ඒකම තව දෙයක් කියන්න ඕනේ. ඔය නීති යටතට අනුගත වෙලා හදපු විවිධ සින්දු තියෙනවා. මම තා එකක් පෙන්නන්නම් අද. එකම මේ 7/8 තාලයට නිම වුණත් ඒවල පොඩ්ඩකට ගීතයෙන් ගීතයට ඒවල හැඩතල වෙනස් පොඩ්ඩක්. එතකොට අපිට වෙනවා ඒ මෙලඩියට අදාළව ඒකට මැච් වෙන විදිහේ 7/8 තාලයක් නිර්මාණය කරන්න. දැන් මම ඊළඟට පෙන්නන්න හොඳ උදාහරණයක් වක්කඩ ළඟ දී වැටෙන තාලයට. දැන් ඒ කොටස සමහරට ඒ ගීතය දැන් මම කලින් වාදනය කරපු තාලයට කියන්නේ කිව්ව පොඩ්ඩක් අමාරුයි අපහසුයි. දැන් ඒතර මෙතනදී කරලා තියෙන්නේ මේ වක්කඩ ළඟ ඒ මෙලඩි එකට මැච් වෙන විදිහේ 7/8 තාලයක් නිර්මාණය කරලා තමයි ඒ ගීතය මම දැන් ඉදිරිපත් කරන්නේ. ඉතින් ඒකත් මතක තියාගන්න ඕනේ. 7/8 විතරක් නෙමෙයි ඔය තියෙන හැම තාලයකම 4/4 කියයි 6/8 කියයි 3/4 කියයි ඒ නීති යටතට තාල ගොඩක් නිර්මාණය කරන්න පුළුවන්. ඒක හැම තාලයකටම පොදුයි. ඉතින් එහෙමනම් අද මේ දෙවෙනි ගීතය 7/8 ඒ ටයිම් සිග්නේචර් එකට අනුව වාදනය වෙන තාලයකට නිර්මාණය කරපු ගීතයක්. ඒකත් හරිම ලස්සනයිනේ. ඉතින් අහලා බලන්න. ඒකම මේකේ මේ කෝඩ් ෂීට්ස් දෙකත් මේ තරම් සියුමැලි දෙකෙත් මම හදපු කෝඩ් ෂීට් එක දාන්නම්. මම ඉතින් පොඩ වාදනය කරලා තව කෝඩ්ස් දාලා හැදුවා. ඉතින් හැමදාම කියනවා මේක ෆයිනල් නෙමෙයි. හොඳ මියුසිෂියන් කෙනෙකුට දුන්නොත් මේක තවත් කරලා එයා හදයි මේක පොඩ්ඩක් පැත්තකට වෙන විදිහේ කෝඩ්ඩුවක් එකක් ඒ සංගීතඥය හදයි. ඒ නිසා මේක මේ ෆයිනල් ප්‍රොඩක්ට් එක නෙමෙයි. ඉතින් ඒකම තව කියන්නේ මේවල තියෙන ගොඩාක් අමතර කෝඩ්ස් ඒවා නිකන් අර හොද්දකට දාන්න 3-5 වගේ. ඒවා අයින් කරලත් මේ සින්දුව කියන්න පුළුවන් අර මූලික කෝඩ්ස් භාවිතා කරලා. මම දැන් මේකෙම මම අර මූලික කෝඩ්ස් ටික විතරක් ඉන්ක්ලූඩ් කරලා මම තව ෂීට් එකක් හදලා මේ දෙක එකට දාන්න. ඒකට ඔයගලන්ට හිතන්න පුළුවන් ඒ කියන්නේ කෝඩ්ස් අඩු කරලා මූලික ස්ට්‍රක්චර් එක ගත්තත් ඔයගලන්ට ගීතේ වාදනය කරන්න පුළුවන්. නමුත් අර තව කෝඩ්ස් ඇඩ් කරාම අවශ්‍ය තැන් වලට ඉතින් ගීතේ ලස්සන වෙනවා. ඉතින් අපිත් යන්න ඕනේ එතෙන්ට තමයි මූලික කෝඩ්ස් වලින් පටන් අරන් හදලා මෙතෙන්ට ගියාම ඉතින් ගීතේ ලස්සන වෙනවා. එහෙමනම් වක්කඩ ළඟ ගීතය අහන්න. අහලා අපි අද සමුගමු. එක්කම මම තවත් වීඩියෝ එකකින් දවසකින් දෙකකින් තුනකින් තවත් ওই වගේ තියෙන සින්දු කීපයක් මම ඔයගලන්ට පෙන්නන්නම්. එහෙනම් ගීතය අහලා බලන්න. වක්කඩ ළඟ දිය වැටෙන
තාලයට තිත්ත පැටව් උඩ පැන නැටුවා වැස්ස වහින්නට ඉස්සර අහසේ වලාකුලින් විදුලිය කෙටුවා කිව්වට වස් නැත නිල් නිල් පාටින් කටරොඩු මල් වැටවට කෙරුවා තුන් දවසක් අමනාපෙන් සිටි කලු නෝකාඩු බැල්මෙන් බැලු